අපේ ජීවිතයේ දවස්පතා ප්‍රාණවත් කරන දෙවිඳුන්ට ප්‍රශංසා වේවා. ගීතාවලිය 23 3 පදේ කියනවා, උන්වහන්සේ මගේ ආත්මය ප්‍රාණවත් කරනසේක. ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත් තුළ මා ගෙන යනසේක. මගේ සහෝදර සහෝදරිය, අපේ ජීවිතයේ ප්‍රාණවත් වීමක්, අලුත් වීමක්, නැවත පිහිටුවීමක් අත්‍යවශ්‍ය වෙනවා. දාවිත් රජුගේ මේ කොටස අපිට මතක් කරනවා දෙවියන් වහන්සේ ඒක කොහොමද කරන්නේ? අපේ ඩේරානන් කොහොමද ඒක අපිට අපේ ජීවිතය අත්දකින්න සලස්වන්නේ? කොහොමද අපිව නැවත පිහිටවන්නේ? මේ කොටසේ කියනවා උන්වහන්සේගේ ධර්මිෂ්ඨ මාර්ගවල අපිව ගෙනියනවා. මගේ සහෝදර සහෝදරිය, මිනිස්සුන්ට මේ පොළොවේ ගමන් කරන්න විවිධ මාර්ග තියෙනවා. මිනිස්සු විවිධ මාර්ගවල මේ පොළොවේ ගමන් කරනවා. හැබැයි උන්වහන්සේ අපිව පිහිටවනකොට, උන්වහන්සේ අපේ ඉදිරියෙන් යනකොට, උන්වහන්සේ අපේ ඉඩේරා වෙනකොට, උන්වහන්සේ නියම ධර්මිෂ්ඨ මාර්ගවල අපිව ගෙනියනවා. ඒක ලෝකේ මාර්ගයට වැඩිය වෙනස් මගේ සහෝදර සහෝදරිය. ඒ මාර්ගයේ අපි උන්වහන්සේට කීකරුව ගමන් කරනකොට උන්වහන්සේ ගෞරවය ලබනවා කියලා උන්වහන්සේගේ මේ වචනේ කතා කරලා කියනවා. උන්වහන්සේගේ නාමය නිසා, උන්වහන්සේගේ නාමයට ගෞරවය, මහිමය පැමිණෙන්න පිණිස ඔබව මාව උන්වහන්සේගේ යහපත් වූ ධර්මිෂ්ඨ වූ මාර්ගවල උන්වහන්සේ අපිව ගෙනියනවා. ඒ ගෙනියන්නේ අපේ ජීවිත නැවත පිහිටුවන්න. ඒ ගෙනියන්නේ අපේ ගමන්, අපේ මාර්ග වෙනස් වෙනකොට උන්වහන්සේ නැවත ඒ මාර්ගයට අපිව පමුණවනවා. මගේ සහෝදර සහෝදරිය, උන්වහන්සේට ඉඩ දෙමු. උන්වහන්සේගේ මාර්ගවල අපිව ගෙනියමින්, උන්වහන්සේගේ නාමයට ගෞරවය දෙමින් අපිව නැවත පිහිටවන්න. එසේ පිහිටවන දෙවිඳුන්ට අපි අදත් ස්තුති කරමු. ඔබට ජේසුස් පිටයි. සුබ දවසක්.